බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරපු වෛද්‍යවරයෙක්. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ 98-99 කණ්ඩායමේ සිටපු වෛද්‍යවරයෙක්. විශ්වවිද්‍යාල සමයේ ඉඳලම මම දැන හඳුනන මගේ හිතවත් වෛද්‍යවරයෙක්. ඒ වගේම එතුමා මීට පෙරත් වසර 3ක සේවා කාලයක් බදුල්ල රෝහලේ නිර්වින්දන විශේෂඥවරයෙක් විදිහට සේවය කරලා ස්ථානමාරුවක් ලැබ ගිහින් මේ දෙවනි වර තමයි මේ සේවා කාලයට පිවිසියේ. මේ සේවා කාලයට පිවිසිලා වසරකට වඩා අඩු කාලයක් තමයි ගත වුනේ. ඉතින් විශ්වවිද්‍යාල සමයේ ඉඳලම මම ඊටාම හොඳින් දැන හඳුනන ඊටාම කරුණාවන්ත රෝගී සේවා සත්කාරය වෙනුවෙන් කැපවුණු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඊයේ දිනේ එතුමා රාජකාරියට පැමිණෙන්නේ නැතුව අතුරුදහන් වෙලා තිබිලා තියෙනවා. අද දිනේ අපිට ආරංචි වුණා එතුමා අභාව ප්‍රාප්ත වෙලා කියලා. ඇත්තටම ඊටාම කනගාටුදායක තත්ත්වයක්. බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශයක විශේෂඥ වෛද්‍යවරයෙක් අහිමි වීම මම හිතන්නේ මේ පළාතේ ජනතාවට රෝගී සත්කාරක සේවාවන්ට දැඩි පහරක්. ඒ වගේම ඊටාම රෝගීන් වෙනුවෙන් කැප වුණු සේවා වෙනුවෙන් කැප වුණු ප්‍රභාත් දයාරත්න වැනි විශේෂඥ වෛද්‍යවරයෙක් අහිමි වීම මම හිතන්නේ මේ රටේ ජනතාවට ඇති වූ විශාල පාඩුවක්.